ඉතින් අද වීඩියෝ එකෙන් අපි අරගෙන ආවේ අපි ලෝකේ ලොකුම ටියුලිප්ස් ගාඩන් එක බලන්න ගිය එක්ස්පීරියන්ස් එක. ඉතින් නෙදර්ලන්ඩ්ස් වල ලිස් කියන ටවුන් එකේ තියෙන මේ කොකන්හොෆ් කියන ගාඩන් එක ලෝකේ ලොකුම ටියුලිප් ගාඩන් එක විතරක්ම නෙමෙයි ලෝකේ ලස්සනම ස්ප්‍රින්ග් ගාඩන් එක කියලාත් කියනවා. ඉතින් මේ ගාඩන් එක විසිට් කරන්න පුළුවන් හරියටම සති 8ක වගේ පුංචි කාලයක් විතරයි අවුරුද්දට. ඒ කියන්නේ මාර්තු මැද ඉඳලා මැයි මාසේ මැද වෙනකන් විතරයි මේ ගාඩන් එක විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඔයත් කවදාම හරි දවසක මේ ගාඩන් එක බලන්න යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලා ඇම්ස්ටර්ඩෑම් එයාපෝට් එකෙන් එළියට ආවට පස්සේ ටිකක් ඉස්සරහට ඇවිදගෙන එනකොට මෙන්න මේ රෙඩ් කලර් ෂටල් බස් එක ඔයාලට හම්බෙයි. මෙතෙන්දී ඔයාලට ඇම්ස්ටර්ඩෑම් වල ඉන්න දවස් ගානට හරියන ට්‍රැවල් පාස් එකක් මේ බස් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට එයාපෝට් එක ඇතුලේ වගේම මේන් බස් ස්ටොප්ස් වල තියෙන මේ වගේ ටිකට් මැෂින් එකකිනුත් මේ ට්‍රැවල් පාස් එක ගන්න පුළුවන්. එතෙන්දී අපි ඉන්න දවස් ගාන 1 day 2 days 3 days වගේ සිලෙක්ට් කරලා වගේම සිටි එකේදී ඉන්නේ එහෙම නැත්නම් රීජනල් ඒරියාස් වලට යනවාද කියලා සිලෙක්ට් කරලා අපිට ඕන විදිහට මේ ට්‍රැවල් පාස් එක ගන්න පුළුවන්. මේ ගන්න පාස් එකෙන් බස් වල ට්‍රෑම් වල මෙට්‍රෝ වල ට්‍රේන් වල වගේම ෆෙරිස් වලත් යන්න පුළුවන් අපි ගන්න පාස් එක අනුව. ඔයාලා ඇම්ස්ටර්ඩෑම් ආවොත් මුලින්ම කරන්න ඕනේ මේ පාස් එක ගන්න එක. එහෙම නැතුව ඔයාලා බස් එකේදී එක ගන්න හිටියොත් වෙන වෙනම ජර්නිස් වලට වෙන වෙනම පේ කරන්න වෙනවා. එහෙම වුණොත් ලොකු කොස්ට් එකක් යනවා ට්‍රැවලින් වලට විතරක්. මේ පාස් එකෙන් අන්ලිමිටඩ් ට්‍රැවල් කරන්න පුළුවන් නිසා බය නැතුව ඕනෙම තැනක යන්න පුළුවන්. ඔයාලා ගන්නකොට ඔයාලගේ අවශ්‍යතාවයට අනුව ගැලපෙන පාස් එක සිලෙක්ට් කරගන්න. ඇම්ස්ටර්ඩෑම් සිටි එකේ ඉඳලා වගේම එයාපෝට් එකේ ඉඳලත් ඔයාලගේ මේන් සිටිස් වල ඉඳලත් කොකන්හොප් ගාඩන් එකට වෙනම බස් සර්විස් එකක් තියෙනවා. මේක කරන්නේ ගාඩන් එකෙන්මයි. මේ බස් වල ආම එන්ට්‍රන්ස් එක ළඟින්ම බහින්න පුළුවන්. මේ බස් එක ගන්න නැතුව නෝමල් රූට්ස් වලත් එන්න පුළුවන්. හැබැයි එහෙම આવොත් එන්ට්‍රන්ස් එක ළඟට එන්න බස් ස්ටොප් එකෙන් බහැලා කිලෝමීටරයක් විතර ඇවිදගෙන එන්න වෙනවා. අපි කොකන්හොප් ගාඩන් එක ළඟට එන්ට්‍රන්ස් එක ළඟට ඇවිල්ලා තියෙන මේක තමයි ලෝකේ තියෙන ලස්සනම ස්ප්‍රින්ග් ගාඩන් එක කියලා කියන්නේ. කයිම ක්‍රවුඩඩ් ගිහිල්ලා බලමු එහෙනම්. ගාඩන් එකට එන්ට්‍රන්ස් ටයිම් එක විදිහට උදේ 10 ස්ලොට් එක තමයි බුක් කරේ. ඊට අමතරව අපි බෝට් රයිඩ් එකට 10:30 බෝට් රයිඩ් ස්ලොට් එක බුක් කරා. ඉතින් ගාඩන් එකේ නම් අපිට ඕනි තරම් වෙලාවක් ඇවිදින්න පුළුවන් ඉන්න පුළුවන් ඇතුලේ. හැබැයි බෝට් රයිඩ් එකට වෙලාවට යන්න ඕනේ. එහෙම නැත්නම් එයාලා වෙනම chance එකක් දෙන්නේ අපේ රයිඩ් එක මිස් කරගත්තොත් එහෙම. ඒ නිසා අපි මුලින්ම කරේ ගාඩන් එකට ඇතුල් වුණ ගමන්ම දුවගෙන බෝට් රයිඩ් එක ගන්න තැනට ගියේ එක. රයිඩ් එකට ගාඩන් එකේ ටිකට් එකට අමතරව වෙනම ටිකට් එකක් බුක් කරන්න ඕනේ. ඒකත් අපි ගාඩන් එකේ ටිකට් එක බුක් කරන වෙලාවෙදිම ඔන්ලයින් බුක් කරා. එයාලත් ටියුලිප්ස් බලන්න කොකන්හොප් යන්න හිතාගෙන ඉන්නවා නම් මෙයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේම ටිකට්ස් බුක් කරන්න. ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ටිකට්ස් බුක් කරනකොට ගාඩන් එකේ ටිකට් එක බෝට් රයිඩ් ටිකට්ස් වගේම ගාඩන් එකට එන බස් පාස් එකත් ඇඩ් කරලා තියෙන කොම්බි ටිකට් එකකුත් තියෙනවා. ඉතින් මේකෙන් අපි හොරගත්තේ ගාඩන් එක එන්ට්‍රන්ස් ටිකට් එකයි බෝට් රයිඩ් ටිකට් එකයි විතරයි. ගාඩන් එන්ට්‍රන්ස් ටිකට් එකට එක්කෙනෙක්ට යුරෝ 17ක් වුණා. ඊට අමතරව බෝට් රයිඩ් එකට එක්කෙනෙක්ට යුරෝ 10ක් වුණා. අපි දැන් වින්මිල් එක ළඟට අවිල්ලා තියෙන අපේ බෝට් රයිඩ් එක පටන් ගන්න මෙතනින් යන් එහෙම. මේ බෝට් රයිඩ් එකේදී අපිට ඇක්සස් නැති ලොකු ටියුලිප් ෆීල්ඩ්ස් වලට බෝට් එකෙන් අපි වෙක් යනවා පුංචි ඇල මාර්ග දිගේ. ඉතින් ඒක ඇත්තටම ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක් නිසා අපි ඒකත් බුක් කරා වෙනවා. අපි දැන් බෝට් ට්‍රිප් එකට ඔන්ලයින් ඕඩර් කරපු ටිකට් එක මෙතන ටිකට් බූත් එකට පෙන්නලා මෙතනින් ගන්න ඕනේ කාඩ් එකක්. ඉතින් අපි එන්ට්‍රන්ස් එකෙන් ආව ගමන්ම කෙලිම වින්මිල් එක ළඟට ආවා බෝට් රයිඩ් එක තියෙන තැනට. අපි ඔන්ලයින් ඕඩර් කරපු ටිකට් එක මෙතන ගිහිල්ලා කන්ෆර්ම් කරලා මේ විදිහේ ෆිසිකල් ටිකට් එකක් අපි ගත්තා බෝට් රයිඩ් එකට. මෙතන වින්මිල් එක තියෙනවා. වින්මිල් එක පිටිපස්සෙන් තමයි බෝට් රයිඩ් එක පටන් ගන්නෙ. රයිඩ් එකට විනාඩි 5කට කලින් එතෙන් එන්න ඕනේ. අපි එහෙනම් චුට්ටක් ඇවිදලා බලමු තව ටයිම් එක තියෙන නිසා. ඉතින් අපේ බෝට් රයිඩ් එක පටන් ගන්න කලින් අපි ළඟම පොඩ්ඩක් රවුමක් කරකුණා. ගොඩක් ඈතට ගියේ නැහැ. පොඩි වෙලාවක් තිබ්බේ අපේ බෝට් රයිඩ් එකට. බෝට් රයිඩ් එකෙන් පස්සේ අපිට ඇතිතරම් වෙලාවක් ගාඩන් එකේ ඇවිදින්න පුළුවන්. හරිම ලස්සනයි මෙතන. බලන අතට ෆොටෝස් ගන්න පුළුවන්. කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. අපි පොඩි රවුමක් කරගිලා ආපහු වින්මිල් එක පිටිපස්සට ආවා අපේ බෝට් රයිඩ් එක පටන් ගන්න තැනට. You they talk, you know they hear every small thing. Now I holla you they share. You say make I stay, but your vibe no clear. Too many words, but your heart's no near. You say you love me, but now only drama.
You want the fame, not the wahala. I don't they come. I know. බෝට් එකේ දෙපැත්තෙන් වාඩි වෙන. එතකොට අපිට දෙපැත්තෙම වීඩියෝස් ගන්න පුළුවන් නිසා I no get time for the long thing. All your sweet words they be mocking. Baby, are you done talking? Are you done talking? Time they go, are they walking? If love not show, I be clocking. Baby, are you done talking? You they flex, you they post for ඔන්න the අපි gram. යනවා. But real life now scam, you they jam. I need peace, not this is that right. If you know peace, Good morning, ladies and gentlemen. Welcome on board. Thank you for bringing out the sun. We're gonna make a tour of 45 minutes in between some flower fields, mainly tulips at the moment. Your headphone you can plug in under your seat in the language you prefer. Now and then you get some information about the flowers, the fields, and the history. මේ බෝට් රයිඩ් එක විනාඩි 45ක බෝට් රයිඩ් එකක්. ඉතින් ලස්සන ටියුලිප් ෆීල්ඩ් මැද්දෙන් අපිව එක් කරගෙන යනවා පුංචි ඇල මාර්ග දිගේ. මොනක් ගාඩන් එක ඇතුලේ තියෙන්නේ එක එක ඩිසයින්ස් වලට හදපු ටියුලිප්ස්. දැන් මෙතෙන්දී අපිව එක් කරගෙන යන්නේ ලස්සන ලොකු ටියුලිප් ෆීල්ඩ්ස් වලට. අපි අද බස් එකේ ඉද්දිත් දැක්ක ලස්සන ටියුලිප් ෆීල්ඩ්ස් මේ විදිහට තියෙනවා ඈතින්. හැබැයි මේ ගොඩක් ඒවට ඇක්සස් නැහැ. මේවා ප්‍රයිවට් ප්‍රොපර්ටිස්. ඉතින් මේගොල්ලෝ හදන්නේ මේවා විකුණන්න නිසා ඒවට ඇතුල් වෙන්න අවසර නැහැ. ඒ වුණාට කොකන්හොප් ගාඩන් එකේදී අපිට ඇතිතරම් ටියුලිප් මල් අතර ඇවිදලා ෆොටෝස් ගන්න, ඇතිතරම් ඉන්න පික්නික් කරන්න ඕනි තරම් වෙලාවක් ඉන්න පුළුවන්. හැබැයි ලස්සන දිග ටියුලිප් ෆීල්ඩ්ස් බලන්න ඕන නම් මේ බෝට් රයිඩ් එකේ එන්නම වෙනවා. බෝට් රයිඩ් එකේ යන ගමන් මේ ටියුලිප්ස් වල ඉතිහාසය, ඒ වගේම මේ එක පාට ටියුලිප්ස් වලට බැඳුණු කතා, ඒ වල විශේෂත්වය වගේ විශේෂ දේවල් අහන්නත් වෙනවා. ඔයාලත් කොකන්හොප් ආවොත් අනිවාර්යෙන් මේ බෝට් රයිඩ් එක ගන්න. ඒක අනිවාර්යෙන්ම ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් කියලා හිතෙනවා. Sun's up high in the blue sky, warm sand beneath my bare feet. Waves crashing, calling my name. Summer's here, feel the heat. Ooh, 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 ooh. Pack your bags, let's hit the road. Laughter ringing in the air. Every turn a new surprise. Adventure everywhere. Ooh, 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 ooh. Sun-kissed days and starry nights. Memories in the making. Beach fun splash in the waves. Summer's breathtaking. Cruising down my hand, music playing loud and clear, dancing till the break of dawn. Friends and fun without fear. Ooh,
sun splash in the waves. This summer's breathtaking. అవి కూడా ఉంది నేను అది దూరం ఉంది కదా ఇప్పుడు టుమారో గంటకి අපි අපේ විනාඩි 45 බෝට් රයිඩ් එක ඉවර කරලා ආපහු ස්ටාර්ටින් පොයින්ට් එකටම ආවා. ඒක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. දැන් අපිට ඕනි තරම් වෙලාවක් නිදහසේ ගාඩන් එකේ ඇවිදින්න පුළුවන්. Cross body is for. No, ఇట్లా చోట ఒక చెయ్యి ఖాళీ ఉంటుంది కదా క్రాస్ బాడీ Look, they're gonna tie up the boat. All right, great. Have a great day. Thank you. Bye bye. Thank you very much. බෝට් ටුවර් එක ඉවරයි. දැන් ආපහු අපි ගාඩන් එකට බලන්න යමු එහෙනම්. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ගාඩන් එක ඕපන් වෙන්නේ මාර්තු මැද ඉඳලා මැයි මාසේ මැද වෙනකන් විතරයි. අවුරුද්දේ මාර්තු 20 ඉඳලා මැයි 11 වෙනකන් මේ ගාඩන් එක ඕපන් වෙනවා. ඒ වගේම තමයි මේ කොකන්හොෆ් වල 76 වෙනි අවුරුද්දලු. ඉතින් 1950 දී තමයි මුලින්ම මේ ගාඩන් එක විසිටර්ස්ලාට ඕපන් කරලා තියෙන්නේ. එදා ඉඳලා අද වෙනකන් ලෝකේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ ස්ථානයක් විදිහට කොකන්හොෆ් ඉහළින්ම තියෙනවා. ඉතින් මේ ඉල්ලුම වැඩි වෙන්න එක හේතුවක් විදිහට මේ සති 8ක වගේ කෙටි කාලයකට විසිට් කරන්න ලැබෙන එකත් හේතුවක් වෙලා තියෙනවා. මොකද ඒ ටයිම් එක මිස් වුණොත් තව අවුරුද්දක් බලාගෙන ඉන්නවා ආයෙ විසිට් කරන්න. ගිය අවුරුද්දේදී කොකන්හොෆ් වලට මිලියන 1.4කට ආසන්න විසිටර්ස්ලා ප්‍රමාණයක් ඇවිල්ලා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ දවසකට ආසන්න වශයෙන් 26400ක් ඇවිල්ලා තියෙනවා කොකන්හොෆ් බලන්න. ඉතින් ගාඩන් එක හරිම ක්‍රවුඩඩ්. හැබැයි ඕනි තරම් ඉඩ තියෙනවා ෆොටෝස් ගන්න. මේක හෙක්ටයාර් 32ක් විතර ලොකු ගාඩන් එකක් කියලා කියන්නේ. ඉතින් අපිට බලන්න තියෙන ඒරියා එකත් ගොඩක් ලොකුයි. මේ වින්මිල් එක උඩට නැංගාම අර ඈතින් පේන්නේ අපි බලන්න ගිය ටියුලිප් ෆීල්ඩ්ස්. කොකන්හොෆ් කියලා කියන්නේ මල් වලින් පිරිච්ච ගාඩන් එකක්. එහෙම නැත්නම් පාක් එකක් වගේ තැනක්. ඉතින් මෙතන මල් මිලියන 7ක් තියෙනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් කලින් කිව්වා වගේ හෙක්ටයාර් 32කට ආසන්න ප්‍රමාණයක මේ ගාඩන් එක පැතිරිලා තියෙනවා.
ඒ වගේම තමයි 2025 අවුරුද්දේදී කම්පැනි 100ක් මේ විදිහට එයාලගේ එක එක මල් වර්ග ප්‍රභේද ඉදිරිපත් කරලා තියෙනවා මේ එක්සිබිෂන් එකට. ඉතින් ගාඩන් එක කොච්චර ක්‍රවුඩඩ් වුණත් ඕනි තරම් ඉඩ තියෙනවා ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න, ඇවිදින්න, පික්නික් කරන්න ඕනි දෙයකට හොඳට ඉඩ තියෙනවා මෙතන. ලොකු ඒරියා එකක ගාඩන් එක තියෙන නිසා. ඒ වගේම තමයි හරිම ක්‍රියේටිව් විදිහට එක එක ඩිසයින්ස් හදලා තියෙනවා ටියුලිප්ස් වලින්. ඇත්තටම පුදුම හිතෙනවා ඒවා දැක්කහම. හරිම ලස්සනයි. ඉතින් අපිට සමහර තැන්වලදී වීඩියෝ කරන්නත් අමතක වුණා. ඒ තරමටම ලස්සනයි ඒ තැන්. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ නිල් පාට මල් ටික මෙන්න මේක කොකන් හොප් වල ගොඩක් වීඩියෝස් වල ෂෙයා වුණා. හරිම ලස්සනයි. මෙතන ගියාම පුදුම හිතෙනවා දැක්කහම ඇත්තටමද කියලා. කැලේ මැද්දෙන් වතුර පාරක් යනවා වගේ මේ මල් ටික ඩිසයින් කරලා තිබුණේ. ඒ වගේ විශේෂ තැන් වල ෆොටෝස් ගන්න ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. ගොඩක් එකතු වෙනවා ඒ වගේ තැන් වලට. ඉතින් අපිත් ටිකක් වෙලා හිටියා එතන ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් ගාඩන් එකේ අනිත් තැන් වල නම් එහෙම ගොඩක් ක්‍රවුඩඩ් නැහැ. සාමාන්‍ය ෆොටෝස් ටිකක් නිදහසේ ගන්න පුළුවන්. ඒත් අපි කොච්චර try කරත් මේ ගාඩන් එකේ ඇත්තම ලස්සන අපිට කැප්චර් කරන්න බෑ. ඒක ඇස් දෙකෙන්ම බලන්න ඕනේ දෙයක් කියලා හිතෙන්නේ. ගාඩන් එක ඇතුලේ ඇවිදිනකොට වෙලාව යනවා දැනෙන්නෙම නැහැ. අපිත් පැය ගාණක් ගිහිල්ලා තමයි දැනගත්තේ එච්චර වෙලා ගිහිල්ලාද කියලා. මම කොහොම හරි try කරන්නේ දකින්න හැම ලස්සන තැනක්ම ෆොටෝස් වීඩියෝස් ගන්න. උදේ ඉඳලා හවස වෙනකන් ඇවිද්දත් බලලා ඉවර කරන්න බැරි තරම් ගොඩක් ලස්සන තැන් තියෙනවා මේ ගාඩන් එකේ. ඔයාලත් මේ ගාඩන් එකේ ලස්සන බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි කොකනොප් ගාඩන් එක විසිට් කරනවා නම් එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේම ටිකට් බුක් කරන්න. මම වෙබ්සයිට් එකත් මේ වීඩියෝ එකේ අන්තිමට ඇඩ් කරන්නම්. එහෙනම් අපි ගාඩන් එක වටේ රවුමක් යමු. ගාඩන් එකේ ඇවිදගෙන යන ගමන් ගාඩන් එක හරිම ලස්සනයි. හැබැයි හරිම ක්‍රවුඩඩ්. අපි ගාඩන් එක වටේ පොඩි රවුමක් ගියා. හරිම ලස්සනයි. බලන් අතට ෆොටෝස් ගන්න හිතෙනවා. දැන් ටිකක් බඩගිනින් අපි දැන් රෙස්ටුරන්ට් එක පැත්තට යනවා මොනවා හරි කන්න. දැන් ඇවිල්ලා තියෙන ඕකිඩ් හවුස් එකට. මෙතන එක එක වර්ගයේ ලස්සන ඕකිඩ්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයා ඕකිඩ්ස් වලට ආස කෙනෙක් නම් මෙතෙන්ටත් එන්න අමතක කරන්න එපා අනිවාර්යෙන්ම. ඊට අමතරව ඕකිඩ් හවුස් එක ඇතුලේ එක එක විදිහට ෆොටෝස් ගන්න තැන් ඩිසයින් කරලා තියෙනවා. බලන්න විතරක් නෙවෙයි ලස්සන ෆොටෝස් ගන්නත් ඕනි තරම් තැන් තියෙනවා.
අපි දැන් පැය 5ක් විතර ගාඩන් එකේ ඉඳලා දැන් අපි එළියට යනවා. ඉතින් ඔයාලා ගාඩන් එක බලන්න එනවා නම් ගන්න ඕනේ ටිකට් එක මොකද්ද, එන්න ඕනේ බස් එක මොකද්ද, මේ වගේ ටිප්ස් ගොඩක් අපේ වීඩියෝ එකේ ඉස්සරහටත් තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඒ දේවල් බලන්න. අර ඈතින් පේන වින්මිල් එකේ ළඟින් තමයි අපි බෝට් එක ගත්තේ. වින්මිල් එකේ උඩට ඇංගහම පස්සේ අපි බෝට් එකේ ගියේ ටියුලිප් ෆීල්ඩ්ස් ලස්සනට ඇතුළට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අයිස්ක්‍රීම් ෂොප් එකක් තියෙනවා. දැන් අපි අයිස්ක්‍රීම් එකක් කන්න යන්නේ. ඉතින් අපි අයිස්ක්‍රීම් එකක් කාලා මෙතන ටිකක් වෙලා රිලැක්ස් එකේ ඉඳලා ආපහු එන්න පිටත් වුණා. අපි උදේ වින්විල් එක ළඟට ගියේ දුවගෙනනේ වෙලා ගිහිල්ලා තිබුණ නිසා. ඉතින් එතකොට අපිට එනකොට පාර දෙපැත්ත තිබ්බ සමහර ලස්සන තැන් මිස් වෙලා තිබුණා. ඉතින් අපි යන ගමන් ඒ ලස්සන තැනුත් බලාගෙන හිමීට ආවා. ඉතින් අපි යන වෙලාවටත් ලොකු සෙට් එකක් ඇතුළට එනවා ගාඩන් එක බලන්න. අපි තාපහු එන ගමන් එන්ට්‍රන්ස් එක ළඟම තියෙන ගිෆ්ට් ෂොප් එකකට ගියා. අපිට මොන හරි මේ ගමන මතක් වෙන්න ගන්න. ප්‍රයිස් ගන්න එකක් තියෙනවා. ඒක 12යි වෙන්නේ. මිනි බයික් එක. මේ හෝලන්ඩ් කියලා මේ පවුච් එක. අසරණයි මම. මේ පුංචි සපත්තු 695යි. ඒක ඒක. ඒක 12යි. ෂොප් එකෙන් ලස්සන මැග්නට් එකක් ගත්තා. අපේ ගමන මතක් වෙන්න තව එකක් තියෙනවා. ඔයාලා කොකනොට් එන්න හිතාගෙන ඉන්නවා මෙන්න මේ තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එකේම ටිකට්ස් බුක් කරන්න. මේ වෙබ්සයිට් එකේ link එක description එකේ තියෙනවා.
වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලට හිතුණ දේ comments කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.